වන්නිමේමේ පුදුකුඩු ඉරුප්පු අවසන් ඉලක්කය හඹා යන 58 වන සේනාංකය අද පුදුකුඩු ඉරුප්පු නගරයට බටහිර ප්‍රවේශ දොරටුව වන දෙව්පුරම් ගම්මානයේ බලය තහවුරු කළා. හමුදා ගමන වැළැක්වීමට LTTය පුදුකුඩු ඉරුප්පු නගරය වටකොට දෙව්පුරම් ඔස්සේ ආරක්ෂක බැම්මක් තනා තිබෙනවා. එහෙත් හමුදාව වේගයෙන් ඉදිරියට පැමිණීම නිසා එහි වැඩ නිම කර ගැනීමට පවා LTTයට ඉඩක් ලැබී නැහැ. පස්බැම්ම සකස් කරමින් සිටි බැකෝ යන්ත්‍ර පවා අතහැර දමා LTTය පලා ගොස්. මෙම ආරක්ෂක බැම්මද LTTය ඉදිකර ඇත්තේ සාමාන්‍ය ජනතාව රැඳී සිටි පැල්පත් අතරින්. තවමත් සාමාන්‍ය වැසියන් සැලකිය යුතු පිරිසක් පුදුකුඩු ඉරුප්පුහි රැඳී සිටින නිසා LTTය එහි වාසිය ලබාගෙන සාමාන්‍ය ජනතාව රාජ්‍ය ප්‍රකාශයට පත් කළ චලී විරල තීරයේ යුදමුක්ත කලාපයට ගමන් කරමින් සිටින බව රතුකුරුස කමිටුව සනාථ කරනවා. දෙව්පුරම්හි LTTE නායකයන් හමුදා ප්‍රහාර හමුවේ පැන ගොස් ඇත්තේ ඔවුන්ගේ වෙඩි නොවිදින ආරක්ෂිත වාහනද අත්හැර දමායි. එවැනි වාහන රැසක් මග දෙපස දැකගත හැකියි. මේ අතර පුදුකුඩු ඉරුප්පු බටහිර ප්‍රදේශයේදී ඉකුදා LTTE ග්‍රහණයෙන් සොයාගත් නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයවිය හැකි UAV උපකරණ පද්ධති ඉකුත් සුනාමි සමයේ සුනාමි ආධාර මුවාවෙන් නෝර්වේ රජයේ ස්වේච්ඡා සංවිධානයක් LTTයට ලබා දී ඇති බව සොයාගෙන තිබෙනවා. සුනාමි වකවානුවේදී පොලිසිය මගින් මෙම ස්වේච්ඡා සංවිධානය විදේශයක සිට ගෙන එනු ලැබූ මෙවැනි UAV උපකරණ කට්ටල හා සෙස්නා සැහැල්ලු ගුවන් යානා කොටස් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ තිබූ UAV තාක්ෂණ උපකරණ හා පුදුකුඩු ඉරුප්පුවලදී සොයාගත් උපකරණ සමානතාවක් දක්වනවා. මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩු ඉරුප්පුව සිට. ප්‍රභාකරන්ගේ වර්ග කිලෝමීටර් 15000ක් වූ වපසරිය දැන් වර්ග කිලෝමීටර් 70කට සීමා කර ඇත. ඒ සීමාවට ආරක්ෂක හමුදාව අද හෙටම ඇතුළු වනු ඒකාන්තය. ප්‍රභාකරන්ට කරන්නට ඇත්තේ හිත හිතා සිටීම නොව ක්ෂණිකව තීරණ ගැනීමය. හමුදාව එන්නට කලින් කුරුම්බැට්ටි මැෂින් දෙකින් මහ පරිමාණයේ ඉලක්කයක් දෙකක් සපුරාගත යුතුය. ඒ නිසා ඔහු ගුවන් නියමුවන් දෙදෙනෙකු පටවා එම මැෂින් දෙක කොළඹට එව්වේ විනෝද චාරිකාවක් සඳහා නොවේ. ගුවන් යානා දෙකෙන් ගෙන ආවේ දකුණේ අපට තෑගි භෝග නොවේ. C4 වර්ගයේ පුපුරා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 430ක් ගෙනාවේ මහා පරිමාණයේ ඉලක්ක සපුරා ගැනීමට. එහෙත් ආරක්ෂක හමුදා ක්ෂණිකව ක්‍රියාත්මක විය. කොළඹ නගරයේ අඳුරේ තබා වෙඩිපිට වෙඩිවැස්සක් මහ පොළොවේ සිට ගුවනට විද්දේය. ප්‍රභාකරන්ගේ අවසන් ගුවන් ප්‍රාර්ථනයේද බොඳ වී ගියේය. ගුවන් යානා දෙකෙන් එකක් කොළඹදීත් අනෙක කටුනායක වෙලකදීත් කඩා වැටුණේය. ඒවා කඩා වැටෙන දුටු ඇතැම්හු අත්පුඩි ගසා සතුට පළ කළහ. ගුවන් යානා දෙකට යන්නට ඉඩ හැරියේ නම් ඇතිවිය හැකි විනාශය සුළුපටු නොවන නිසා අත්පුඩි ගසා නැවතුණා මදිය. මෙසේ මහ විනාශයක් වළකාලමින් ගුවන් යානා දෙකක් බිම හෙළූ අවස්ථාවේ පපුවට තදින් දැනෙන සිද්ධි දෙකක් වාර්තා විය. ගුවනට විදි උණ්ඩවල කොපු වැදීමෙන් ජීවිත 4ක් විනාශ වීම ඒ ඛේදනීය සිද්ධියයි. ඒ අතරින් වඩාත්ම සිතට දැනුණ සිද්ධිය ඌයේ ගුවන් වෙඩි බලන්නට මිදුලට බැස්ස උදේශිකාගේ ඉරණමයි. අමුතු දේවල් බලන්නට අපේ දරුවෝ කැමතිය. ඒත් ඒන් ඇතිවන ප්‍රතිඵල භයානක බව දරුවෝ නොදෙනිතත් දෙමව්පියෝ දනිති. ඒ නිසා විශේෂ අනතුරකදී ක්‍රියාත්මක වන ගුවන් යානා ප්‍රහාරක වෙඩිවර්ෂා වැටෙන විට උද්දාමයටපත් නොවී සුළු මොහොතකට දරුවන් සමග ගෙතුලට වී ඉන්නට වැඩිහිටියන් පියවර ගත යුතුමය. ජයග්‍රහණයක උද්දාමය 100%ක්ම භුක්ති විඳීමට හැකිවන්නේ එවිටය. පිටපත මහින්ද අබේසුන්දර.